Hi ළමයි ඔයාලට කොහමද මම හිතනවා හැමෝම හොඳින් ඇති කියලා මම රුමේනියාවට ඇවිල්ලා ගේන පළවෙනි ලොග් එක තමයි මේක ඒ වගේම තමයි මම පළවෙනි වතාව තමයි ක්ලූජ් වලට යන්නේ ක්ලූජ් කියන්නේ රුමේනියාවේ දෙවෙනි මේජර් සිටි එක කොහොම හරි මේකේ යන්නේ අපි බෝට් රයිඩ් එකක් ඉතින් මේක ඇත්තටම ප්ලෑන් කරලා නැති හිතුවා නැති විදිහ ගමනක් මොකද අපිට කෝල් එකක් ආවා මේ අයියාගෙන් ඉතින් ඒ ගාම බඩු ගන්න ගිහින් එන්න ගම තමයි හිටියේ ඒ ගාම ආවා කොහොම හරි මේ යන්නේ ඉතින් මෙයාලා නම් මේක දෙතුන් සැරයක් ගිහින් තියෙනවා අපි නම් පළවෙනි වතාව ඉතින් මේ දෙන්න ගැන කියනවා නම් ඉතින් නංගි අයියාගේ ගමේ අයියා අපේ ගමේ මම මෙහි ආවට පස්සේ මට ලංකාවේ කියලා ඉතරම හම්බුනේ මේ දෙන්නා තමයි ඉතින් අපි හතර දෙනා විතරක් නෙවෙයි අද තව මේ දෙන්නගේ යාළුවෝ කීප දෙනෙකුත් යනවා ඉතින් මේ දවස්වල මෙහි සමායකත් එක්ක මාරම රස්නේ සාමාන්‍යයෙන් රෑ වෙන්න රෑ 9 විතර වෙනවා කළුවර වැටෙන්න අපි මේ යන්නේ පහුවෙලා මං හිතන්නේ මෙහි සමායකට ගොඩක් අයට වැකේෂන් හම් වෙනවා. ඉතින් ඒකයි වීකෙන්ඩ් එකත් එක්ක ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවා. ඉතින් වාහන දාන්න තරම්වත් ඉඩක් නැති තරම්. මෙහි මේ දවස්වල රස්නේ කොයිතරම්ද කියනවා නම් මේකට ඇතුල් වෙද්දිම මාර කූල් එකක් දැනෙන්නේ. ඉතින් මෙහි ඉන්න ගොඩක් අය කියන්නේ ඇත්තටම වින්ටර් එක හොඳයි කියලා. ඉතින් මේ රස්නෙත් එක්ක බලද්දි ඉතින් මට වින්ටර් එකත් එක්ක එක්ස්පීරියන්ස් එකක් නැහැ. හැබැයි මම හිතන් හිටියේ මේ රුමේනියාවට එන්න කලින් රුමේනියාව කියන්නේ සීතල රටක් එහෙම කියලා. ඉතින් බලන් යද්දී ඇත්තටම ලංකාවටත් වඩා මේ රස්නේ දැනෙනවා මේ දවස්වල. කොහොම හරි අපි ඇවිල්ලා තියෙන්නේ හොඳම ටයිම් එකේ මොකද ඊට බැහැගෙන යද්දී හවස් වෙලා ඉතින් හොඳටම අවුවත් බැහැලා ඉතින් කොහොම හරි ලංකාවේ ඉඳලත් අත් නොවිඳපු රුමේනියාවට ඇවිල්ලා ගන්න පළවෙනි අත්දැකීම බෝට්ටු සවාරියක් යන්න තමයි හදන්නේ අපි මෙතනට ගියාට පස්සේ ඉතින් තීරණය කරන්න ගියා සෑහෙන වෙලාවක් අපි කොහොමද යන්නේ කො තනි තනියෙන් යනවද නැත්නම් දෙන්න යනවද නැත්නම් කට්ටියම එකතු වෙලා යනවද කියලා. ඉතින් මේකේ පැකේජ් තියෙනවා. ඒ කියන්නේ මම පැකේජ් විස්තර කියන්න ඕන නැහැ. මොකද වීඩියෝ එකේ මම මේ ඉස්සරෝම එන්ට්‍රන්ස් එකේ තියෙනවා මේ ඩිස්ප්ලේ කරලා එතන. ඉතින් කොහොමද අපි එක්කෙනෙක් යනවා නම් එක බෝට්ටුවකට කොහොම හරි ලේ 40ක් යනවා. ඉතින් අපි දෙන්න යනවා වගේ 80යි. තව ගෲප් එකක් විදිහට යද්දී ලේ 100යි. ඒ කියන්නේ ලොකු එක බෝට්ටුවක යන්න. ඔහොම තමයි අපි ගියේ. කොච්චර හිත හයිය කරන් ගියාත් ඉතින් මේ බෝට්ටුව වතුරට දාද්දිම පොඩි බයක් එනවා නැත්තේ නෑ. හැබැයි ඒක ටික වෙලාවක් ගියාම ඉතින් හරියනවා. ඒ විතරක් නෙමෙයි බෝට්ටුව පළවෙනි වතාවට අපි වගේ අය පැදිද්දි බෝට්ටුව කොයි පැත්තටද හරවන්න ඕන බෝට්ටුව හරවද්දි හබල කොයි පැත්තටද හැරෙන්න ඕන කියන එක පොඩ්ඩක් අවබෝධ වෙන්න ඇත්තටම ටික වෙලාවක් යනවා.
ඇත්තටම මේක පොඩි වීඩියෝ එකක් වුණත් මම වෙන රටකට ඇවිල්ලා ගන්න පළවෙනි අත්දැකීම නිසා තමයි මම මේක දාන්න හිතුවේ. මොකද මම ලංකාවේ ඉද්දිත් ඇවිදලා කරලා එහෙම ඉන්නාස කෙනෙක්. ඉතින් මෙහිම වෙන රටකට ඇවිල්ලා මේ වගේ ලස්සන දේවල් ඇස් දෙකෙන් දකින්න වගේම ඇත්තටම මේක ලොකු සතුටක්. ඒ විතරක් නෙමෙයි තමන් ආස දේවල් කරන්න ආස තැන්වල ඇවිදින්න ඒ වගේම පාර්ට්නර් කෙනෙක් හම්බෙන එකත් ලොකු දෙයක් නේ. ඉතින් මේ හැම දෙයකටම හේතුව නිමා තමයි. ඉතින් මෙහෙම ලස්සන දවසක අවසානයක් වෙනුවෙන් හිතුවත් නැති වෙලාවක කෝල් කරපු නිමන්තයටත් මේ වෙලාවේ තෑන්ක් කරනවා. ඒ වගේම තමයි ඉතින් මේ අක්කලා තමයි මම ඉතන දවස් දෙකක් විතර ගන්න මේ අක්කයි අය ඉන්නවා කසමනශී කියලා YouTube channel එක. සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අපිවත් නිමයන් සිතු channel එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් ගිහින් යන්න. බයි බයි. එනවා.